පළාත් පාලන ආයතන වැදගත් වෙන්නේ. මධ්‍යම ආණ්ඩුව විසින් මුදල් එකතු කරගන්න පුළුවන්. භාණ්ඩාගාරයේ මුදල් පරිස්සම් කරගන්න පුළුවන්. හැබැයි නගර සභාව තියෙන ප්‍රාදේශ සභාව තියෙනවා. ගමේ ජනතාවගේ දෛනික වැඩත් එක්ක ගැට ගැල තියෙන ප්‍රාදේශ සභාව නගර සභාව. ප්‍රාදේශ සභාව බලන්න ඕන ඊළඟ අවුරුද්දේ කරන්න ඕන වැඩ ටික. ඒ වැඩ ටික කරන්න ප්‍රාදේශ සභාවට කොච්චර සල්ලි උපයාගත්ත හැකිද? ඊළඟ බලන්න මෙච්චර වැඩ කොටසක් තියෙනවා. හැබැයි උපයාගත්තු මුදල් ඒ මුළු වැඩ කොටසටම ප්‍රමාණවත් නැහැ. සභාවට වැඩ ගොඩක් තියෙනවා. හැබැයි මුදල් ටිකයි තියෙන්නේ. ඒතර මොකද කරන්න ඕන? අන්න ඒතර මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕන සල්ලි. ඒතර දැන් සභාව පිහිටවලා ජුනි මාසයේ වෙනකොට තමන්ගේ ප්‍රාදේශ සභාවට තමන් කරගන්න වැඩ කොටස මොකද්ද? මධ්‍යම ආණ්ඩුවෙන් කරලා දෙන්න ඕන වැඩ කොටස මොකද්ද කියලා ලැයිස්තු ගත කරලා අවශ්‍ය මුදල් ප්‍රමාණය ඉල්ලන්න දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් අනුමත කරලා එවන්න. එවපුවාම අපි ඒ යෝජනාවලිය අයවැයලයකට ගන්නවා. අරගෙන ඉවරලා බලනවා රටේ මෙවිලා තියෙන යෝජනා භාණ්ඩාගාරයේ සතු තියෙන මුදල් ප්‍රමාණය බලලා අපි මේ යෝජනාවට සල්ලි වෙන් කරනවා. එතකොට මොකද වෙන්නේ? අර මධ්‍යම ආණ්ඩුව ඉතුරු කරගන්න සල්ලි උපයා ගන්න ධනෙ ග්‍රාමීය ජනතාවගේ සේවාවන් සඳහා එනවා. හැබැයි ග්‍රාමීය ජනතාවට ඕනේ සේවාව මොකද්ද කියලා කියන්නේ කවුද? ගමේ තියෙන ප්‍රාදේශ සභාව නගර සභාව. ප්‍රාදේශ සභාවෙන් නගර සභාවෙන් එන යෝජනාව අපිට ස්පියාගෙන අනුමත කරන්න පුළුවන් වෙන්න ඕන. ඉල්ලලා තියෙන කොන්ක්‍රීට් පාරක් අපිට විශ්වාස වෙන්න ඕන. කොන්ක්‍රීට් එක ඔක්කොම පාරට යනවා කියලා. විශ්වාස වෙන්න ඉතින්. ඉතින් එහෙම විශ්වාස වෙන සභාව තියෙන කාතේද? මේන යෝජනා හරියට බලලා ඕගොල්ලෝ හදනවා. අපි දන්නවා අපේ කණ්ඩායම තමයි ප්‍රාදේශ සභාවේ ඉන්නේ. සතයක් හොරකම් කරන්නේ නැති කණ්ඩායම, සතයක් නාස්ති කරන්නේ නැති කණ්ඩායම ස්පියාගෙන යෝජනාවට සල්ලි යොමු. වෙන කාට හරි ගිහලා ඒගොල්ලෝ ඉල්ලුවොත් නේද? කොන්ක්‍රීට් පාරක් ඉල්ලලා තියෙන පාරට කොච්චරද සභාපතිට කොච්චරද? මධ්‍යම ආණ්ඩුවේ සල්ලි උපයලා ඉතුරු කරගෙන පහලට එවන්නේ හොරකම් කරන්න නාස්ති කරන්න. මතක තියාගන්න. එවන්නේ. ඒකට මධ්‍යම ආණ්ඩුව අපි මුදල් පරිස්සම් කරලා නේද? අවභාවිතාව යොදවන්නේ නැතුව මුදල් උපයලා අපේ රේගු දෙපාර්තමේන්තුවට ඉලක්ක දීලා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉලක්ක දීලා, සුරාපත් දෙපාර්තමේන්තුවට ඉලක්ක දීලා නේද? බදු ආදායම් ඔක්කොම එකතු කරලා භාණ්ඩාගාරේ රැස් කරලා නගර සභාවට එනවා. හොඳ බඩු ටිකක් ඉන්නේ. එවනවද? එවන්නේ. එහෙනම් මොකද වෙන්න ඕන? අපිට ඉතා හොඳින් විශ්වාසදායක කණ්ඩායමක් ඉන්න ඕන. මධ්‍යම ආණ්ඩුව ඉතුරු කරගෙන තියෙන ධනය ස්පියාගෙන බය නැතුව වෙන් කරන්න පුළුවන් කණ්ඩායමක් අතට නගර සභාව ප්‍රාදේශ සභාව යන්න ඕන. යෝගන කරන්න ඕන කම තියෙනවා. ඒ නිසා ඉතාමත් හොඳ ශක්තිමත් බලයක් මේ ප්‍රාදේශ සභා නගර සභාව ඇතුලේ ගන්න ඕන. මධ්‍යම ආණ්ඩුවේ සැලසුම් තියෙන ටිකක් ලොකු ඒවා ඉහළ ආර්ථිකයට බලපෑම් කරන ඒවා. හැබැයි ජනතාවගේ දෛනිකේවත් එක ගැට ගැල තියෙන ප්‍රාදේශ සභාව නගර සභාව. ඉතින් ප්‍රාදේශ සභාව නගර සභාව සමාන්තරව ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ, කැබිනට් මණ්ඩලයේ ජාතික ජන බලවේගයේ, පාර්ලිමේන්තුව ජාතික ජන බලවේගයේ ඊට සමාන්තරව ප්‍රාදේශ සභාව නගර සභාව ජාතික ජන බලවේගයෙන් පිහිටවන්න ඕන. අන්න ඒකයි අපිට තියෙන වැඩේ. ඒ නිසා මම කියන අනිත් අය ඡන්ද ඉල්ලන එකේ තීරුමකුත් නෑ. තීරුමක් නෑ. බය වෙන්නත් එපා. සුම්බුන් ගොඩක් හොඳයි. සුම්බුන් ගොඩක්. මාධ්‍ය විතරයි. එසේ හැම අතිම හොඳ රටක්. නීතිය සහිත රටක්. ජාතික සමගිය නිර්මාණය වෙන රටක්. ආර්ථික දියුණුව අත්පත් කරගන්න රටක්. සෑම ආබාධිත දරුවාගේ සිට නේද අම්මා තාත්තා හිමි දරුවා දක්වා රිමාන්ඩ් බාරේ ඉන්න දරුවා දක්වා විශේෂයෙන්ම මත්කුඩු වලට ඇබ්බැහිුණු දරුවන්. අපි විශේෂ රැඳවුම් මධ්‍යස්ථාන කීපයක් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වුණා. මේ රටේ නොමග ගිහිල්ලා මත්ද්‍රව්‍ය මත්පැන් වලට ගොදුරු වෙලා ඉන්න අපේ දරුවෝ තරුණ පරම්පරාව නැවත පුනරුත්ථාපන කරන යහපත් තරුණයන්ට ගොඩනැගී වැඩ පිළිවෙලක් අපිට තියෙනවා. දැන් හැම පැත්තෙම මේවා තමයි ආණ්ඩුව කියන්නේ. එනිසා අපි එහෙම ආණ්ඩුවක් හදලා තියෙනවා. අන්නේ ආණ්ඩුවට ශක්තිමත් ජනවරමක් මේ පළාත් පාලන මැතිවරණ ලබා දෙන්න අපි හැම දිනම වැඩ කරමු. හැම දිනාටම ගිහිල්ලා කතාව කියමු. හැම දිනාටම මේ වෙනසේ කොටස් කරුවන් බවට පත් වෙන්න කියලා ආරාධනා කරමු. ගිල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.